අයිබෝන් ඔබට සුබ උදෑසනක්. ඊයේ දවස් අපට ප්‍රවෘත්ති ගණනාවක් දුන්න දවසක්. ප්‍රවෘත්ති ගණනාවක් දෙනවා. ඒවයේ සමහර ඒවා හොඳට දෙන ප්‍රවෘත්ති නෙවෙයි. කඩුවෙල අධිකරණයේදී පිටස්තරයෙකු නන්නාඳුන තුවක්කුකරුවෙකු පැමිණ සැකකරුවෙකුට වෙඩි තැබීම. අධිකරණ භූමිකයි මේ වෙඩි තැබීම සිදු කරන්නේ. දිනෝ 10ක් බලා සිටියේදී පලා යන්නේ. ආරක්ෂක නිලධාරීන් සිටියේදී කවුරුත් පසුපස ලුහු බැන්දෙන්නේ කවුරුත් වෙඩි ප්‍රහාර පෙරලා එල්ල කළේ නැහැ. සිද්ධිය ඇසින්දුටු නීතිඥයෙක් සඳහන් කරනවා. ඒ වගේම සේයා නම් වුණු අහිංසක මල්කැකුල ඝාතනයේට සැකයයි තවත් අය අත්අඩංගුවට ගන්නවා. මේ සියල්ල සමගින් පාර්ලිමේන්තුවේ උණුසුම් ස්වරූපයක් ඊයේදී අපට දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ජිනීවා තත්ත්වය හිටපු ජනාධිපතිතුමාගේ ගෙදරට කොමිසමෙන් ගිහින් ප්‍රශ්න කිරීම මේ සියල්ලම එක දවසට සිදු වුණු සිදුවීම්. මේ සියල්ල අතරින් වඩා සංවේදී වන කාරණාවට අපි පළමු යමු. මොකක්ද ඔබට වඩා සංවේදී වන්නේ? සේයා නම් වුණු මල්කැකුල. අපි ආරම්භ කරනවා දිවයිනෙන් සේයා ඝාතනයේට අපරාධකරුවෝ දෙදෙනෙක් දැලේ. හේමන්ත රන්දුනු ලියන්නේ. දෙදෙනා සොයුරන් වනචාරයෙන් ලෙස ජීවත් වෙලා එකෙකු ඇල්ලුවේ කැලෑවක සැඟව සිටියේදී මුළු රටම ආందోලනයකට ලක් කළ සේයා සදිවුමි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන අපරාධකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් වනචාරින් ලෙස හැසිරෙමින් ජීවත් වූ පුද්ගලයන් බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. දැරියන් පැහැරගෙන ගොස් අතවර කිරීම, මියගිය තරුණියගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැකපල කරයි. පොලිසිය සැකපල කිරීම නම් ගොඩක් තිබුණා නේද? මුලින්ම ගෙදර අයව තාත්තා සීයා ගැන කතා බහ පළමුව ඇති වුණා. ඊට පස්සේ අර පාසල් සෙසු අපි ඔහු ගැන කතා කරමු. ඒ අතරේ දැන් මේ දෙදෙනා පිළිබඳව සැකපල වෙලා තිබෙනවා. වනචාරීන් විදියටයි ජීවත් වෙලා තිබෙන්නේ. දැරියන් පැහැරගෙන ගොස් අතරවර කරලා තිනවා මේ දෙන්න. ඒ විතරක් නෙවෙයි මියගිය තරුණියගේ සිරුර ගොඩගෙන ඒ මියගිය තරුණිය දූෂණයට ලක් කරන්න තරම් මානසික විකෘතිතාවයෙන් පෙළුණු දෙන්නෙක් මේ. එතකොට සේයා ඝාතනයට අපරාධකරුවෝ දෙදෙනෙක් දැලේ කියලා දිවයින වාර්තා කරන්නේ. රිවිර නිශ්චිත ලෙස මෙහෙම සඳහන් කරනවා. සේයාගේ ඝාතකයාල්ලයි වාර්තාව ගයන් ගාල්ලගේ. ඇල්වේ බෙම්මුල්ලේ කනත්තකදී වලක් තුල පුවක්කතු දමා නිදාගෙන කොටදිනියාව බඩල්ගම් ප්‍රදේශයේ පදිංචි සේයා සදිවුමි දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ ගම්පා බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි දුනේෂ් ප්‍රේශාන්ත නැමැත්තා ඊයේ දහවල් සිදු කළ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම අපරාධය සිදු කළ බවට පිළිගෙන තිබෙනවා. සමහර පත්තරවල මම දැක්කා සැකකරුවෙක් අල්ලයි කියලා. දැන් මෙතන රිවිර නිශ්චිත ලෙසම කියනවා සේයාගේ ඝාතකයා අල්ලයි කියලා. එතකොට දිනමිනත් ඒ අනුව යමින් ඔව් මේ සැකකරු කරපු පාපොච්චාරණයක් එක්කයි ප්‍රධාන ශිෂ්‍යපාඨය අරගෙන ඉන්නේ. සේයා දැරිය ඝාතනය කළා. සටහන විජයානී දිරිසිංහ. අත්අඩංගුවට ගත් තෙවන සැකකරුගෙන් පාපොච්චාරණයක්. සේයා සදිවුමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් තෙවන සැකකරු දැරිය ඝාතනය කළ ආකාරය ගැන පොලිසිය වෙත පාපොච්චාරණයක් කර තිබේ. මොහුගේ සොහොයුරාද මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. මීට පෙරද මෙම සැකකරු කාන්තා දූෂණ වැරදි කිහිපයකට චෝදනා ලැබ පොලිසියෙන් බේරීමට පැන සිටි අයෙකු බවත් ඔහුගේ සොහොයුරාටද එවැනි චෝදනාවක් එල්ල වී තිබූ බවටත් රාජ් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. අයියයි මල්ලි දෙන්නම එකපාර ගිහිලා තියෙන්නේ මොකක් හරි ජානවල වරදක්ද? මොවුන් මේ පාපොච්චාරණය සිදු කර තිබෙන බවටයි දැන් පත්තර වාර්තා කරන්නේ. සේයා දැරිය ඝාතනය කළ අත්අඩංගුවට ගත් තෙවන සැකකරුගෙන් පාපොච්චාරණයක්. අපි දැන් ඔබ අරගෙන යනවා. දැන් යම් එකකින් අර අවුරුදු 17ක් වයස ඇති පාසල් සිසුවා සම්පූර්ණයෙන්ම පූර්ණ වශයෙන්ම නිර්දෝෂී නම් ඔහුට සිදුවුණු කළු පැල්ලමට වගකීම දරන්නේ කවුරුන්ද? අපි එතනට දැන් යමු. මේ වාර්තාව මව්බිම් පත්තරෙන්. රිමාන්ඩ් එකේ ඉන්න පාසල් සිසුවයි තරුණයයි නිර්දෝෂීද? ප්‍රශ්නාර්ථයක් සමගින් සටහන ප්‍රේමලාල් විජේරත්නකෙන්. මෙන්න බෙම්බුල්ලෙන් ඇල්ලුවේ සේයාගේ සැබෑ ඝාතකයාද? තව පැත්තකින් වාර්තා කරනවා ප්‍රේමලාල් විජේරත්න ඇතුළු පිරිසක් අපේ පිළිබඳ කතා කළ නිසා රිමාන්ඩ් එකේ ඉන්න පාසල් සිසුවයි තරුණයයි නිර්දෝෂීද කියන කාරණාව ඇතුල් පිටුවෙන් බලමු.
කොටදෙනියාව ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 5 අවුරුදු සේයා සදු මිදැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පාසල් හැරගිය තරුණයා සහ අනෙක් පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ද නැද්ද යන්න ගැන පරීක්ෂණ කණ්ඩායම් ප්‍රශ්නාවලියකට මැද වී තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනාගෙන් 18 අවුරුදු ශිෂ්‍යයා පිළිබඳ ඔහුගේ මවද සිය පුතාගේ නිර්දෝෂීභාවය පිළිබඳ මාධ්‍යවලට කරුණු ඉදිරිපත් කළා. ඔවුන් පිළිබඳ අධිකරණයේ අවසරය මත DNA පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. දැන් යම් හේකින් මේ පාසල් සිසුවා නිර්දෝෂී නම් පොලිසිය ප්‍රමුඛව සමාජය ඔහු එළියට වෙන විට පිළිගැනීම සඳහා යම් කටයුත්තක් සංවිධානය කළ යුතුව තිබෙනවා. මං කියන්නේ ඔහු නිර්දෝෂී නම් කියන උපකල්පනය මත. නිර්දෝෂී නම් ඔහු එළියට දානකොට ඔහුව ඉබාගාතී සමාජයට දාන්න බෑ. මානසික තත්ත්වයේ මොනතරම් මට්ටමකට ඇද වැටලා ඇද්ද? මව හඬා වැළපෙන ආකාරය වරක් දෙවරක් නොව කීපවතාවක් ඔබට පෙන්눔 කළා. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණා මව නැවත නැවත මේ පිළිබඳ කියන කතාව. එහෙමනම් මේ පුද්ගලයා මේ ශිෂ්‍යයා සමාජගත කිරීමේදී නැවත පිළිගන්න ක්‍රමවේදයක් සෑදිය යුතුව තිබෙනවා. බලධාරීන් සියල්ල එකතුව පොලිසිය ප්‍රමුඛව බලධාරීන් සියල්ල එකතුව නැත්තම් ඔහුගේ මානසික ස්වභාවය මම නැවත කියනවා නිර්දෝෂී නම් කියන කාරණාව. මොකද පරිගණකයේ අසබි දර්ශන තියෙනවා කියලා සඳහන් වුණේ එහා මෙහාට වාර්තාගේ හරියට ලෝකයේ පළමු වතාවට පරිගණකයකින් අසබි දර්ශන හොයාගත්තා හා සමානමයි. ඒ නිසා ඒ කළු පැල්ලමක් නම් එය නිවැරදි කරන්නට පිළියම් යෙදිය යුතුයි. වැඩිදුර වාර්තාවට අපි යනවා මේ සයාගේ කතාවේ. එතන තියෙනවා මව තමාගේ පුතා පිළිබඳව කරන ප්‍රකාශයක්. ගම්පහ බෙම්මුල්ල බදුවතුකට ප්‍රදේශයේ නිවසක මල්පාත්‍යක් අසල සැඟව සිටියේදී සැකකරු අද අත්අඩංගුවටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මෙතන කොහමද හිටියේ? මුට්ටියන්නේ වයසක තරුණ කෙනෙක්. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි. සේයා සදෙව් මිදැරිය ඝාතනය වී මේ වන විට දින 12ක් ගත වී අවසන්. ඝාතනයට සැකපිට මීට පෙර 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන් මේ මාස 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. කෙසේ වෙතත් සැකකාර පාසල් සිසුවාගේ මව පවසන්නේ තම පුත්‍රයා නිර්දෝෂී බවට තමා දැඩිව විශ්වාස කරන බවයි. මම එදත් කිව්වා මගේ පුතා නිර්දෝෂී කියලා අදත් කියනවා. මගේ පුතාට ඇති වෙච්ච මේ කළු පැල්ලම කවුද නකන්නේ? මේකට මට උත්තරයක් දෙන්න කියන්න වගේ කියුත්තන්ගෙන් කාගෙන් හරි කමන්නේ. සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඕනේ කවුරු හරි වගේ කීත්තු හරි පාලකයෝ හරි කවුරු හරි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වලටයි ස්ත්‍රී දූෂක වලට ඔක්කොටම එල්ලුම් ගහ අනිවාර්යෙන් නියම කරන්න කියලා මමත් ඉල්ලනවා. තම දියණියගේ ඝාතනය පිළිබඳව සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් සයාගේ පියා මෙලෙස අදහස් පළ කළා. දවස් 12ක් විතර වගේ වෙනවා අපරාධකාරය අල්ලා දෙනවා කියන එක තමයි කියන්නේ. පොලිසිය මහත්තුරුන්ගේ කැපවීම ඒ ගැන නම් මං ඉතාම ලොකු ගෞරවයක් මට තියෙන්නේ. පොලිසිය CID එක ඒගොල්ලන් කැපවීම කොච්චරද කියලා අපි විතරයි දන්නේ. මහ ජනතාවගෙන් ඉල්ලන්නේ ഘോഷරේ යෝගී දේවල් වලට වඩා බෝධි පූජාවක් පින්කමක් තියලා මගේ දරුවාට පින් දෙනවා. මේ අතර සයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් යාපනීය නගරයේ සහ යාපනීය විශ්වවිද්‍යාලයේදී ඊයේ උද්ඝෝෂණ පැවැත්වුණා. ඊට අමතරව අද දිනේද දිවින පුරා මෙම ඝාතනයට විරෝධය පළ කරමින් විරෝධතා පැවැත්වුණා. මේකට එක විසඳුමක් දෙන්න එල්ලුම් ගහව දෙන්න. මේවට ඇතු නැත්තම් අපි අම්මලා වශයෙන් මේ මහා සංගමේ ඉන්න අම්මලා තේරම උපවාස කරනවා. නීතිඥවරුනි ඔබ යහපත් නීතිඥවරයෙක් නම් මෙවැනි අපරාධ කරන දූෂිතයන්ට ඔබ ඉදිරිපත් නොවෙන්න. රට පුරාම හඬ නගන්න පටන් ගත්ත රටේ ජනතාව වැඩිහිටි පරපුර නිදහස් සිටි ඇස් විවර කරන්නට ආරම්භ කළා. මේ සේයා සදෙව් නම් වුණු අහිංසක මල් කැකුලගේ කතාවත් සමගින් එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම නැවත බලාත්මක කිරීම පිළිබඳව සමාජයේ දැඩි කතිකාවතක් ආවා. හැබැයි අපරාධකරුවන් හැකියක්මනින් හෙළිදරව් කර උපරිම දඩුවම් දෙනු ඇතැයි ජනතාවගේ විශ්වාසය. අපි ඊළඟට යන්න හදන්නේ ඊයේ පාර්ලිමේන්තුවට
උණුසුම් තත්ත්වයන් ගණනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රධාන වශයෙන්ම විපක්ෂයේ එක්තරා කණ්ඩායමක් දැන් විපක්ෂයත් කොටස් වශයෙන් ඉන්නේ දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවයක් විපක්ෂයේ කොටස් තුනකට වගේ කැඩලා තියෙන්නේ. අපි දැක්කා විරෝධතාවයන්. ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශ කිහිපයකුත් අපි දැක්කා. දිනමින පත්තරේ මෙහෙම ලියනවා. අද අපේ රටේ තියෙන ඒකාධිපති විපක්ෂයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ආගමති රනිල් වික්‍රමසිංහ කියන්නේ ස්වර්ණා විජේකෝන් ඇතුළු පිරිසක් ලියන්නේ. අද මේ රටේ පවතින ඒකාධිපති විපක්ෂයක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරනවා. රටේ ආර්ථිකය ගැන පවා කතා කිරීමේදී විරෝධතා මතු කරන ඒකාධිපති විපක්ෂයක් අද තිබෙන බවත් ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ආණ්ඩුව සෑම විටකම කටයුතු කරන බවත් විපක්ෂයේ සඳහා ඉඩ ලබා නොදෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා. දැන් මොකද්ද කියන්නේ? අද අපේ රටේ තියෙන්නේ ඒකාධිපති විපක්ෂයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියලායි අගමැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ. එතකොට මේ හිඟන්නන්ගේ විප්ලවයක් අලුත් වචනයක් එකතු වෙනවා මැති සභේට හිඟන්නන්ගේ විප්ලවයක්. ඒ ගැනත් අගමැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දෙන් ඇවිත් හිඟන්නන්ගේ විප්ලවය කරන පිරිසක් ඉන්නවා. ආරියරත්න රණබාහු සමගින් සුජිත් හේවාජුඩි කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දයේ හිඟාකා පාර්ලිමේන්තුවට පැමිණ ඒ තුල හිඟන්නන්ගේ විප්ලවය කරන පිරිසක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. මේ වගේ දේවල් ගැන කතා කරා. ඒ අතරේ නැවත වට්ටක්කා ගෙඩියක් පිළිබඳව මතක් කිරීමක් පාර්ලිමේන්තුවේදී කළා. ඒ අතරේ සන්ධානයේ විපක්ෂයේ කණ්ඩායම විරෝධතාවය මතු කරමින් පාර්ලිමේන්තුවෙන් පිටතට එනවා. පිටතට පැමිණ පාර්ලිමේන්තුව ආශ්‍රිතව පිවිසුම් මාර්ගය අභියසදී විරෝධතාවයක් පවත්වනවා. ඒ චාරු වාර්තාවක්සේ පත්තරවල තියෙනවා. රිවිරේකට මෙහෙම ශීර්ෂ පාඨයක් දෙනවා. අගමැති හා කතානායකට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක සටහන සුජිත් කොණාරගෙන්. විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ලිඛිත ලියවිලි කිසිවක් මන්ත්‍රීවරුන්ට ලබා නොදී එම විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට එරෙහිවත් අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම කතානායකවරයාගේ ක්‍රියාකලාපයන්ට එරෙහිවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 50කට ආසන්න පිරිසක් ඊයේ පාර්ලිමේන්තු වටරවුම අභියසදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුණා කියලා මෙන්න පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඒ විරෝධතාවය ඊට පස්සේ දින ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඉන්න සජින් වාස් ඊයේ ඇප ලබා ගන්නවා. මාස 4කට පසු සජින් ටැප කවින්ද්‍යා පෙරේරා සහ සිරිසේන රාජපක්ෂ වාර්තා කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ආපසු ලබා නොදී අවභාවිතා කළේ යයි කියන සිද්ධියට අදාළව මාස 4ක් තිස්සේ රක්ෂිත භාරයේ සිටි ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ 10ක මුදල් සහ රුපියල් ලක්ෂ 200ක ශරීර අප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ නියෝග කළා කියලායි පත්තරේ ඔන්න වාර්තා කරලා තියෙන්නේ. ලක්ෂ 10ක මුදල් අප සහ ලක්ෂ 200ක ශරීර අප නියම කරලා තියෙනවා. දින ගණනාවක් එක දිගට රිමාන්ඩ් ගත වෙලා සිටියේ ඔන්න ඊයේ අප හම්බෙලා තියෙන්නේ. ඊළඟට දැන් ඔබ දන්නවනේ මේ රජයේ මුදලින් මහජනතාවගේ මුදලින් වරින් වර විදේශගත වන මැති ඇමතුරු ගැන කාලයක් කොයිතරම් හිටියාද අවුරුද්දකට ගත්තම විදේශගත වීමේ ප්‍රමාණය හිතා ගන්න බැරි තරම් ඉහළ තැනක තිබුණා. දැන් ඒකට වැටබදින්න හදනවලු කිව්වට හරියට කරයිද කියන්න දන්නේ නැහැ. හැබැයි කියලා තියෙනවා. රජයේ මුදලින් මැති ඇමති නිලධාරීන්ගේ විදේශ ගමන් සීමා කෙරේ. බුද්ධිකා ඉබුලාන සමගින් සිතාරා සේනානි ලියන්නේ. රජයේ මුදල් භාවිතයේදී සිදුවන නාස්ති අවම කිරීම සඳහා වන පියවරක් ලෙස කැබිනට් ඇමතුරුන්, රාජ්‍ය ඇමතුරුන්, නියෝජ්‍ය ඇමතුරුන්, සෙසු තේරීපත් වූ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලබන විදේශ සංචාර හැකිතාක් දුරට සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. හරියම නම් අපි අර කතා කරපු අනිත් කාරණා පිළිබඳවත් ඔබට මතක් කරන්න තියෙනවා. ඊට කලින් කියන්නට ඕනේ හජ් උළෙල අදයි මොහම්මද් නබි නායකතුමන්ගේ ඉස්ලාම් ධර්මයේ ලෝවැසියන් ඉදිරියේ තිබූ උතුම් දිනය විදියටයි අද දිනය අනුස්මරණය කෙරෙන්නේ. අපි මේ පිළිබඳවත් මතක් කරලා පළමු විරාමය ගන්නවා.